හරි අනුමාන දැනගන්න ඕන නම් යන්න ඕනේ 6 වෙනිදා චතුරංගසගේ සෙමිනාර් එකට. 6 වෙනිදා තියෙන්නේ චතුරංගසේ ගණන් සෙමිනාර් එක. හරියටම අනුමාන ඕනේ නම් හරියටම දැනගන්න ඕනේ නම් 6 වෙනිදා එන්න චතුරංගසේගේ සෙමිනාර් එකට. මතකද ඔය වීඩියෝ එක? මතක නම් ඔන්න කල්පනා කරලා බලන්න ඔය වීඩියෝ එක තමයි අපි මේ සැරේ සාමාන්‍ය පෙළ ලියන ළමයින්ගේ අවසාන සෙමිනාර් එක කරන්න හදපු වීඩියෝ එක. එතකොට ඉතින් වීඩියෝ එකේ අපි පොරොන්දු වුණා අනුමාන ප්‍රශ්න දෙනවා කියලා. ඉතින් අනුමාන ප්‍රශ්න දෙනවා කියන්නේ අපි සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම දරුවන්ට සෑහෙන වැඩ ප්‍රමාණයක් 11 ශ්‍රේණි දරුවන්ට සෑහෙන පේපර්ස් ප්‍රමාණයක් කරලා තියරි සෑහෙන කවර් කරලා ගණන් ගොඩක් හදලා අපි අවසාන මොහොතේදී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දෙන ඉඟිය ඒ වගේම පහුගිය ප්‍රශ්න පත්‍ර ඒ සියල්ලගෙන්ම ගත්ත දැනුමයි අත්දැකීමයි එක්ක සහ අපි මෙතෙක් කාලයක් උගන්වලා ගත්ත අත්දැකීමුත් එක්ක අපි අවසාන වශයෙන් ළමයින්ට සාකච්ඡා කළ යුතු විෂය නිර්දේශය ආවරණය වෙන විදිහට සාකච්ඡා කළ යුතු ප්‍රශ්න පත්‍රයක් හදනවා. ඉතින් ඕක මේ අවුරුද්දෙත් අපි හැදුවා. ඉතින් හදලා තිබ්බ ප්‍රශ්න පත්‍රයේ තිබුණු ප්‍රශ්න බොහෝමයක් ඒ විදිහටම විභාගයට ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒක අපි මේ කරපු 아무තු මැජික් එකක් නෙමෙයි. නමුත් අපේ තියෙන අත්දැකීම් සහ පළපුරුද්ද ඒ සියල්ලත් එක්ක දරුවන්ට වාසියක් වෙන වැඩක් තමයි එතන සිද්ධ වුණේ. ඉතින් ඔයාට ඔන්න බැලුව හැකි මෙතන ඔන්න වීඩියෝ එකේ පහලින් පේනවා මේ සැරේ විභාගයට ආපු ප්‍රශ්නය ඒ වගේම අපි දීලා තිබ්බ අනුමානය. ඉතින් ඒ දෙකේ වෙනස්කම් නැති තරම් ඇත්තටම සමහර ඒවා ගැන ඉලක්කම් ඒ විදිහටම තිබ්බා. ඉලක්කමත් එක්කම තිබ්බා. සමහර ඒ වගේ චූටි වෙනස්කම් තිබ්බා. ඉතින් ඔයිට අමතරව ඉතින් මුළු ප්‍රශ්න පත්‍රයටම අදාළ වෙන සෑම ප්‍රශ්නයක්ම හදාගන්න පුළුවන් වෙන විදිහට ළමයින්ගේ දැනුම අපි හදලා තිබ්බේ. ඉතින් එතන විශේෂම කාරණාව තමයි මම ළමයින්ට කියන හැම වෙලාවකම මම පන්ති උගන්වනකොට මම උගන්වන එක හොඳට අහගෙන ඉන්න. හොඳට බලාගෙන ඉන්න. ඒක බලාගෙන හිටපුවාම සාමාන්‍යයෙන් ළමයෙකුට ගාන හොඳට ඔලුවට යනවා. ගානක් සාමාන්‍යයෙන් හරියට ඔලුවට ගියොත් වෙන ගානක් දුන්නට පස්සේ තනියම ගාන ගොඩ දා ගන්න පුළුවන්. ඒ කියන්නේ මගේ පන්තියේදී අපි කටපාඩම් කරන තියරි අනම්මනම් ඒව නෑ. අපි කරන්නේ තනිකරම ගාන උගන්වනවා සිද්ධාන්තය හරියට ඔලුවට දානවා. සිද්ධාන්තය ළමයා ඔලුවට දාගත්තට පස්සේ ළමයා තනියම ගානක් හදනවා. ඒක තමයි මගේ බලාපොරොත්තුව. එතකොට පන්තියේදී හොඳට අහන් ඉන්න කියන්නේ ඒකයි. සහ ගෙදරදී මම දහස් ගණන් හදන්න කියලා එහෙම වැඩ දෙන්නේ නෑ. දෙන වැඩ ප්‍රමාණයක් තියෙනවා පොඩි වැඩ ප්‍රමාණයක් ඒ ටික ඔයා කරන්න ඕනේ. මොකද අපි යම් කිසි දෙයක් ප්‍රගුණ කරන්න අභ්‍යාසය දෙන්න ඕනේ. අභ්‍යාසය දෙන්න යම් වැඩ ප්‍රමාණයක් දෙනවා. ඉතින් ඒ ටික කරාට පස්සේ පන්තියේදී ටිකක් හරියට අහගෙන හිටියට පස්සේ